ඔන්න දැන් YouTube එක ඇතුළට AI රිංගලා තියෙනවා. ඉතින් ඇත්තටම YouTube, Facebook, WhatsApp දැන් මේ හැම එකකටම මේ වෙද්දි වර්තමාන වෙද්දි AI platform එකක් අනිවාර්යෙන් ඇඩ් වෙලා තියෙනවා. ඉතින් ඔන්න YouTube එකටත් දැන් අද වෙද්දි AI රිංගලා තියෙනවා. ඉතින් දැන් ඔය දැක්කා වගේ වීඩියෝ එකක් කොහොමද YouTube එක හරහා හදන්න තිබ්බද? ඔය දැක්කනේ වීඩියෝ කිසිම watermark එකක්වත් නැහැ. ගොඩක්ම ලස්සනයි. ඔයාලට මේකට හදන්න ඕනේ විදිය කියපුවාම YouTube එක through මේක හැදිලා එනවා. ඔයාලට මේක ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් කොපිරයිට් වලින් තොරව මේ සවුන්ඩ් ට්‍රැක්ස් උනත් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලට මේක YouTube එකට අප්ලෝඩ් කරන්න පුළුවන්. YouTube එකට අප්ලෝඩ් කරලා සල්ලි හොයන කෙනෙක්ට ඔන්න ඉන්කම් එකක් ගන්න කෙනෙක්ට ඔන්න මේකත් ගොඩක් වැදගත් වෙයි. ඉතින් ඔයාලට මේක ඊමනිත් එක්ක සම්බන්ධ කරලා මම ඒක කිව්වේ. ඉතින් අද වීඩියෝ එක through අපි සම්පූර්ණයෙන්ම කතා කරනවා මෙන්න මේ වගේ ඔය දැක්කා වගේ ලස්සන AI වීඩියෝ එකක් කොහොමද YouTube එකෙන් හදාගන්න කියලා. අතරම මේක YouTube එකට දුන්නා විතරයි. ඒ කියන්නේ මේ ෆීචර් එක දුන්න ගමන්ම තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ සතියක් ඇති ඕනනම් දීලා. ඉතින් දුන්න ගමන්ම අරගෙන ආවේ ඒකට හේතුව මේක ගොඩක්ම ඇඩ්වාන්ස්. ඒ කියන්නේ මේක ගොඩක්ම ලස්සනට වට හදාගන්න පුළුවන්. දැන් ඔයා දැකපු වීඩියෝ එකක තේරෙන්නේ නැතිනේ. ඒක ඒ වගේ ලස්සනට හදාන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක් ෆ්‍රී දීලා තියෙන චුට්ට කාලේ. අනිවාර්යයෙන්ම මේක ප්‍රෝ වෙන්නේ ප්‍රෝ වීමේ ලොකු අවදානමක් තියෙනවා. ඒ කියන්නේ ඔයාට මේක සල්ලි දීලා ගැනීමේ ලොකු අවදානමක් තියෙනවා. දැන්ට මේක ෆ්‍රී. ඒ කියන්නේ හැමෝටම මේක බලන්න තියෙන්න බෑ. එහෙම බලපුවාමනේ මේක ඇත්තට මිනිස්සු හොඳ නම් ඊළඟ version එක කොහෙද දැන් මේක ප්‍රෝ කරා කියනකො මිනිස්සු ගොඩක් මේකට හුරුලා ඉන්නවා නම් මේක ප්‍රෝ කරපු ගමන් ගොඩක් මිනිස්සු ඒ කියන්නේ බජට් එක තියෙන අය මේක සල්ලි දීලා ගන්න පෙරමෙන සම්භාවිතාවෙත් තියෙනවා. ඉතින් අන්න ඒ නිසා ඔයාට තාම මේක හොජ chance එකක් මේක තාම free. ඉතින් free හින්දා ඔයාට මේක use කරලා බලන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හරි ඉතින් මම එනවා දැන් මගේ ස්මාර්ට්ෆෝන් එකේ ස්ක්‍රීන් එකට. අද මොකද මම කම්පියුටර් එක use කරන්නේ නැහැ. ඒකට හේතුව YouTube කිව්වම ගොඩක් කට්ටිය YouTube වෙන ස්මාර්ට්ෆෝන් එක හරහානේ. ඉතින් කම්පියුටර් කරා YouTube එක කරා ඉන්නවා. නමුත් මම ගොඩක් කට්ටිය දකින්නේ YouTube එක ස්මාර්ට්ෆෝන් එක හරහා පාවිච්චි කරනවානේ. ඉතින් මම ෆෝන් එකට කියලා දෙන YouTube app එක කරා කොහොමද මේක හදාගන්න කියලා වීඩියෝ යන්න කලින් මතක තියාගන්න. මේක YouTube app එක කරා මේක හදන්න නම් ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන YouTube එක up to date තියෙන්න ඕනේ. ඒ කියන්නේ latest version එකට update වෙලා තියෙන්න ඕනේ. දැන් හිතන්නකෝ YouTube එක ෆෝන් එකට support කරන්නේ නැහැ කියලා. සමහරට මේක web එකෙන් හදාගන්න බෑ. මොකද ගොඩක් වෙලාවට මේක web එකට support කරන්නේ නැහැ. web එකට support කරන ස්මාර්ට්ෆෝන්ස් තියෙනවා. දැන් උදාහරණයක් iPhone එකක් කියනකො iPhone 6 7 වගේ වලට YouTube නැතුව කියලානේ තියෙන්නේ. අන්න ඒ නිසා වට ඒක web එකෙන් සමහර විට හදාගන්න පුළුවන්. මම recommend කරන්නේ ඒක හදාගන්න කියලා. එහෙම නැත්නම් මේක computer එකකින් කරලා බලන්න. හරි මම එන ස්මාර්ට්ෆෝන් එකට දැන් මම Android ෆෝන් එකක් use කරනවා. ඉතින් Android ෆෝන් එක use කරලා මම කියලා දෙනවා කොහොමද මේක කරන්න කියලා. හරි guys ඉතින් මම හිතනවා මේක මගේ ස්මාර්ට්ෆෝන් එකෙන් මම කලින් කිව්වත් වගේම කරලා පේනොත් ගොඩක් ලේසි වාට කියලා. මොකද ගොඩක් කට්ටිය වර්තමාන වෙදී YouTube channel එකක් සහ YouTube එක use කරද්දි use කරන තමන්ගේ ස්මාර්ට්ෆෝන් එකනේ. දැන් ඒ නිසා මම හිතනවා කම්පියුටර් එකෙන් කරන්න නැතුව ස්මාර්ට්ෆෝන් එකෙන් කරලා පේනොත් හොඳ වෙයි කියලා. ඉතින් ප්‍රශ්න තියෙනවා නම් කම්පියුටර් එකෙන් කරන කෙනෙක්ට කමෙන්ට් එකක් දාන්න මම ඊළඟ වීඩියෝ එකෙන් කියන්නම් මේ විදිහම කොහොමද කම්පියුටර් එක use කරලා කරගන්නේ කියලා. හරි. ඉතින් මුලින්ම ඔයාගේ YouTube application එකට ඔයාගේ ස්මාර්ට්ෆෝන් එක ඇතුළේ තියෙන මම දැන් මෙතන මගේ YouTube app එකට එනවා. ඉතින් මේ විදිහට YouTube එකට ආවට පස්සේ ඔයාලට පේනවා ඇති දැන් මම මේක ප්ලේ කරලා තියෙන්නේ ඇත්තටම මගේ privacy එක සහ මගේ copyright වදින නිසා. ඉතින් ඔයාලට පේනවා යට මෙන්න මේ විදිහට බාර් එකක් තියෙනවා. ඒකේ home එක plus icon එකක් ඒ වගේම තමයි තමන්ගේ account එක ඒ වගේම තමයි subscriptions වගේ ගොඩක් දේවල් පේන්නනවා. තම shorts පේන්නනවා. ඉතින් මේකෙන් ඔයාලට පේනවා ඇති පල්ලෙහා මෙන්න මේ මැද තියෙන plus icon එකක්. මේක ක්ලික් කරන්න. මේකෙදී ඇත්තටම කිසිම දෙයකට බය වෙන්න බෑ. YouTube එකට වීඩියෝ එකක් අප්ලෝඩ් වෙන්නේ නැහැ. ගොඩක් කට්ටිය බය වෙනවා YouTube එකට වීඩියෝ එකක් අප්ලෝඩ් වෙනවා කියලා. අප්ලෝඩ් වෙන්නේ නැහැ. ඔයාලට වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වගේ ස්මාර්ට්ෆෝන් එකට. ඒ නිසා බය නැතුව මම මේ වීඩියෝ එක එක්ස්ප්ලেইন කරන නිසා මෙන්න මේ plus icon එක ක්ලික් කරලා මෙන්න මේ page එකට එන්න. ක්ලික් කරාට පේනවා ඇති ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන කැමරාව තමයි ඕපන් වෙන්නේ. ඒ කියන්නේ ඔයාලට වීඩියෝ එක ෂෝට් එකක් හරි වීඩියෝ එකක් හරි මේ යට තියෙන ඔප්ෂන් ෂෝට්ස් වීඩියෝ ලයිව් පෝස්ට් ඔයාලට මොනවා හරි ඇඩ් කරන්න තියෙන දෙයක් නෙවෙයි. ඉතින් මේකට තමයි අලුතෙන් ආවේ මෙන්න මේ AI feature එක වල බලන්න Gemini එකේ page එක තියෙනවා. ඔයාලට දකුණු පැත්තේ උඩින් මෙන්න මේ කොට එක බලන්න ක්ලික් එකක් දෙන්න. හරි. ඔන්න ඔය ක්ලික් එකක් දුන්නාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් templates ගණනාවක් මෙතන තියෙනවා. ඒ කියන්නේ මේ ඔක්කොම AI වලින් හදන templates. ඉතින් මේක අපේම එකක් අපි හදාගන්න බෑ. ඉතින් මෙන්න මේ පළවෙනි තියෙනවට බලා ගන්න පුළුවන් create a video කියලා. මේකට බලක් දෙන්න. ඉතින් මේක සමහරට option එක වගේ මාරු වෙන්න පුළුවන්. දැන් මම create a video තිබ්බ මුලින්ම දැන් ඔයා මේක බලන කාලෙත් එක්ක චුට්ටක් වීඩියෝ එක එහෙම වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. දැන් මේක තාම free. මම ආයෙත් කියනවා තාම free. ඉතින් ඉස්සරහට මේක ප්‍රීමියම් පීමේ ලොකු අවදානමක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේක කරා උඩින්ම දැන්ට ප්‍රයෝජනයක් ගන්න. මොකද ඉස්සරහට මේක ඇත්තටම ප්‍රෝ ෆීචර්ස් වීමේ ලොකු අවදානමක් තියෙන නිසා. හරි. ඊට පස්සේ උඩට පේනවා ඉතින් මෙන්න මෙතන describe කරන්න කියලා තියෙනවා වගේ prompt එක. ඉතින් මෙන්න මෙතන මම මගේ උදාහරණයකට පොඩි prompt එකක් දාගන්නවා. ඔයාලට පේනවා ඇති. මම කියලා තියෙන්නේ දැන් පොඩි පූසෙක් හදලා දෙන්න කියලා. ඉතින් පූසා සතුටින් ඉන්නවා. නම් මම චූටි චූටි දේවල් මත් ටිකක් මම මෙතන ඇඩ් කරලා තියෙනවා. ඉතින් මේක කරන හැටි මම කලින් වීඩියෝ එකත් කියලා දෙන prompt එකක් හදාගන්න. ඉතින් ඔයාලට කැමති performance එකක් දීලා ඔයාලට බලන්න Google Translate එකේ සිංහලෙන් මේක දෙන්න. ඊට පස්සේ ඉංග්‍රීසි වලින් මේක එනවනේ. ඒක copy කරන් ඇවිල්ලා මෙන්න මෙතන මේ විදිහට paste කරන්න පුළුවන්.
පේස් කරලා මෙන්න මෙතනට ක්‍රියේට් කියන ඔයාලට මෙන්න නැති බටන් එකක් තියෙනවා රෝස පාට අයිකන් එකක්. ඉතින් මම මේ කොට දෙනවා. හරි දැන් ඔයාලට නැති ඉතාලම ඉක්මනින් මේක ක්‍රියේට් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපේ රික්වයර්මන්ට් එකට අදාළ ඉමේජ් එක තමයි ක්‍රියේට් වෙන්නේ. චුට්ට වෙලාවක කියා විනාඩියක් විතර බලාගෙන මේක කොහොමද වෙන්නේ කියලා. හරි guys ඉතින් ඔයාලට පේනවා මෙන්න මේ වගේ ලස්සන වීඩියෝ එකක් අපිට ජෙනරේට් වෙලා තියෙනවා. ඉතින් සමහර විට ඔයාලට පළවෙනි පාරම ප්‍රොම්ප්ට් එක දාලා මේක දාද්දී සමහර ලාවට එන්නේ නැති වෙයි. එන්නේ නැති වුණොත් මේකේ ඇත්තටම try again කියලා බටන් එකක් එනවා. ඉතින් try again දාපුවාම විනාඩියක් වගේ ඇතුළත මේක සම්පූර්ණවට ජෙනරේට් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ වීඩියෝස් ඔක්කොම සවුන්ඩ් සහිතයි. මම ඔයාලට සවුන්ඩ් එක දැන් ඇහෙන්න දාන්නම්. මගේ මයික් එකේ වොයිස් එක තියෙන නිසා මම සවුන්ඩ් එක ඇහෙන්න දැම්මේ නැත්තේ. හරි ඉතින් මං හිතනවා දැන් ඔයාට මේ ඒ කියන්නේ ප්‍රොම්ප්ට් එකක් දීලා වීඩියෝ එකක් හදාගන්න පුළුවන් හැකියාවක් දැන් ඇති කියලා ඔයාලට පේනවා. ඉතින් කොච්චර රියල් විදිහට කොච්චර කියුට් විදිහට දැන් අපි කියුට් කියන එක මේකේ හයිලයිට් කරලම දුන්නා. යන්නේ නිසා කොච්චර රියල් විදිහට සහ කියුට් විදිහට මේක හැදිලා වෙලා තියෙනවද කියලා. ඉතින් මේක YouTube එකට දැන් ඔයා මේ වීඩියෝ එක මම හදාගත්තට පස්සේ ඔයාට මේක YouTube එකට අප්ලෝඩ් කරන්න අවශ්‍ය නම් ඔයාට මේ next කියන බටන් එක දෙන්න පුළුවන්. නැත්නම් මෙන්න මේ download කියන බටන් එක දීලා ඔයාට ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකට මේක සර්ව් කරගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි මෙන්න මේ වගේ ප්‍රොම්ප්ට් එකක් කරහා වීඩියෝ එකක් ජෙනරේට් කරගන්නේ. හරි ඊළඟට මම ඔයාලට කියලා දෙන්නම් ප්‍රොම්ප්ට් එකක් නැතුව ඔයාලට වෙනත් දැන් ඔන්න වීඩියෝ සේව් කියලා මැසේජ් එකක්. ඒ කියන්නේ වීඩියෝ එක අපේ ගැලරි එකේ දැන් පෙන්නනවා. ඉතින් දැන් ඔයාලට මම කියලා දෙන්නම් කොහොමද ප්‍රොම්ප්ට් එකක් නැතුව ඒ කියන්නේ අපේ ෆොටෝ එකක් දාලා දැන් මම ඔයාලට මතක ඇති Veo 3.1 වලින් කරද්දි වෙනම වීඩියෝ එකක් මේකට අරගෙන ආවා. ඒ කියන්නේ අපේ ෆොටෝ එකක් දාලා හදද්දී අපි ලොකු ප්‍රොසෙස් එකක් කරා. අපි එතරම් Whisk AI වලින් ඉමේජ් එකක් හදාගෙන ඒ ඉමේජ් එක තමයි ඇනිමේට් කරගත්තේ. මේක ඇතරම සරලම ප්‍රොසෙස් එකක් තියෙන විනාඩියක්වත් යන්නේ නැහැ. පුංචිම කාලයක් යන්නේ. ඉතින් මම දැන් ඔයාලට කියලා දෙන්නම් කොහොමද අපේ ෆොටෝ එකක් දාලා මේක හදාගන්නේ කියලා. ඉතින් ඔන්න මම නැවතත් YouTube එකේ හෝම් පේජ් එකේ ඉන්නේ. මම ආපහු එනවා මෙන්න මේ ප්ලස් අයිකන් එකට. ගිහිල්ලා මෙන්න මෙතන තියෙන Gemini badge එකට ක්ලික් කරනවා. ක්ලික් කරලා ක්‍රියේට් වීඩියෝ දාගන්න. මෙන්න මේ ක්‍රියේට් වීඩියෝ කියන ගන්න. දාගත්තට පස්සේ ඔයාගෙන් අහනවා ආපහු ප්‍රොම්ප්ට් එකක්. ඒකට මම මෙන්න වගේ ප්‍රොම්ප්ට් එකක් දීලා තියෙනවා. ඉතින් මෙන්න මේක තුල මම සරලව කියලා තියන්නේ DJ ගහන තැනක. ඒ කියන්නේ DJ ප්ලේ වෙන තැනක මම ඉන්නවා වගේ ඉමේජ් එකක් මට හදලා දෙන්න කියලා. ඉතින් මේක ඔයාලට පුළුවන් හැකියාවක් තියෙනවා ඔයාගේ Google Translate එකේ හදාගන්න. ඉතින් මේක ඉමේජ් එකක් එපා. ඉතින් මෙන්න මේ add image කියන තැන ක්ලික් කරපුවම ඔයාට ඔයාගේ gallery එක තමයි open වෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ gallery එකේ ඔයාට පුළුවන් ඔයාගේ ෆොටෝ එකක් මේකට select කරලා දෙන්න. ඔයාගේ හෝ ඔයාට animate කරගන්න අවශ්‍ය කෙනාගේ ෆොටෝ එකක් මේකට select කරලා දෙන්න පුළුවන්. ඉතින් ඔන්න මම මෙන්න මේකේ ෆොටෝ එකක් මේකට select කරලා දෙනවා. ඔයාලට මේ මම මේ විදිහට image එකක් මේකට add කරගෙන දෙනවා. ඊට පස්සේ මෙන්න මේ create කියන button එක දාගන්නවා. මම ආපහු කියනවා සමහර වෙලාවට ඔයාගේ smartphone එකේ version එකත් එක්ක මේක create කියන එක දැම්මට create වෙන්නේ නැතුව ඔයාට මැසේජ් එකක් එයි මේක try again කියලා. ඉතින් ඇත්තටම try again කියලා එකක් આવොත් කිසිම දෙයකට බය වෙන්න එපා. ඔයා මේක back වෙලා ආපහු කරලා බලන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. හරියනවා. මොකද මටත් ඒ error එක දෙපතුන් පාරක් ආවා. go back වෙලා ආපහු මේකට එන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. සමහර වෙලාවට මේක ඔයාට මේ අවදානමක් තියෙනවා. ඉතින් ආවොත් ඔයාලා පුළුවන් ඒක කරලා බලන්න. හරි බලමු මේක ජෙනරේට් වෙනකම්. හරි ඉතින් ඔයාලට පේනවා ඉතින් මම දුන්න රික්වෙස්ට් දැන් මේ වීඩියෝ එක ස්ටක් වෙන්නේ මොකද මම මේකේ ස්ක්‍රීන් රෙකෝඩර් එකක් රන් කරන්න හින්දා ඒ කියන්නේ ඇත්තටම මේකේ කියලා තියෙන්නේ මම ආපහු කියනවා මම DJ remix කරන තැනක ඉන්න වීඩියෝ එකක් කියලා. ඔයාලට පේනවා ඉතින් හැබැයි මේක normal හොඳ මට්ටමක තියෙනවා. නමුත් අර ඔයා හිතපු තරම් මේක ලස්සනට නෑ නේද? ඇත්තට මටත් එහෙම තමයි. කියන මම හිතපු තරම්ම ලස්සන උන්නේ නෑ මේක. ඒකට හේතුව තමයි ඇත්තටම ඒ කියන්නේ දැන් මේක තාම AI එක launch කරා විතරනේ මම මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ launch කරලා සති දෙකක් විතර පස්සේ. ඉතින් තාම මේක improve වෙන ගමන් තියෙන්නේ. තව ඔයා බලන්නකො මාසයක් විතර යද්දි මේක ඉම්ප්‍රූව්මන්ට් එක කොහොමද කියලා. ඉතින් මේ මෙතඩ් එකෙම තමයි ඔයාලට තව කාලෙක වුණත් වීඩියෝ හදන්න තියෙන්නේ. YouTube එකෙන් අප්ඩේට් එකක් දුන්නේ නැත්නම් සහ අප්ඩේට් එකක් දුන්නොත් මම ඔයාලට අනිවාර්යෙන් ඒ ගැන වීඩියෝ එකක් අරගෙන එනවා. ඉතින් ඒ නිසා ඔයාලට වෙනවා අපි හිතුවට වඩා හොඳට ඇවිල්ලා නැහැ වීඩියෝ එක. නමුත් අර කලින් වීඩියෝ ගැන ඔය හිතලා බලන්නකො. ඒකේ ප්‍රොම්ප්ට් එකන දුන්නේ. ඒ නිසා ඒක ලස්සනට ඇවිල්ලා තියෙනවා. මේක අපේ ෆොටෝ එකක් දුන්න නිසා ඒක අර සමහරවිට අපි ෆොටෝ එකයි මේක ගැලපෙන්නේ නැති ගතියකුත් තියෙනවා. ඒ කියන්නේ ෆොටෝ එකයි රීමික්ස් කරන තැනයි ගැලපෙන්නේ නැති ගතියක් තියෙනවා. මම කියලා තිබ්බෙත් මේ රීමික්ස් කරන තැනක ඉන්න වීඩියෝ එකක් කියලානේ. අන්න ඒක තමයි ප්‍රශ්නේ. ඉතින් ප්‍රශ්නයක් කියන්නේ අපේ ප්‍රොම්ප්ට් එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉමේජ් එකේ ප්‍රශ්නයක් නැහැ. YouTube එකෙන් තාම මේක ඉම්ප්‍රූව් වෙලා නැහැ නේ හොඳටම. ඒ නිසා තව චුට්ටක් මේක ලෝ මට්ටමක තමයි තියෙන්නේ. ඉතින් දැන් ඔයාගේ මූණ දාලා ලස්සන වීඩියෝ හදා ගන්න ඕන නම් මගේ කලින් වීඩියෝ එකේ මෙන්න මේ වීඩියෝ එක මම දාලා තිනවා. ඔයාගේම මූණ දාලා කොහොමද වීඩියෝස් හදාගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකේ තියෙනවා. මෙන්න මේ YouTube කාඩ් එක ගන්න මේක බලන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. ඉතින් ඔය විදිහට ඔයාගේ මූණ දාලා සහ ප්‍රොම්ප්ට් එකක් මාර්ගයෙන් ඔයාට මේකේ වීඩියෝ හදාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලට බලන්න තව මේකේ ඔප්ෂන්ස් ගණනාවක් තියෙනවා. ඉතින් මගේ වීඩියෝ එක දික් වෙන නිසා මම මේක කරලා පෙන්නන්නේ නැහැ. හේතුව මම දැන් ටිකක් බිසි වැඩ ගොඩක ඉන්න ගමන් ඔයාලට මෙන්න මේ වගේ සරල වීඩියෝ එකක් අරගෙන ආවේ. මොකද ගොඩක් channel එකේ මට කමෙන්ට් කරලා තිබ්බා YouTube එකෙන් AI videos හදන්න පුළුවන් නේද කියලා. මගේ WhatsApp channel එක බලලා අපු කට්ටිය මට කමෙන්ට් කරලා තිබ්බා. ඉතින් මට හිතුණා ඒ ගැන වීඩියෝ එකක් දාන්න ඕනේ කියලා. ඉතින් මේ ගැන තව ඉම්ප්‍රූව් කරපු ලොකු වීඩියෝ එකක් ඕන නම් ඔයාලට කියන මම පැය කාලයක විතර සම්පූර්ණ ස්ටෙප් බයි ස්ටෙප් පැහැදිලි කරන වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් මීට අමතරව මේ තියෙන ඒවට ටෙස්ට් කරලා බලන්න පුළුවන්. ඔයාට ඉංග්‍රීසි තේරෙනවනේ යම් යම් තාලකට තේරෙනවා. ඒක නෝ ස්මාර්ට්ෆෝන් එක පාවිච්චි කරන්නේ. ඉතින් මේක උඩ බලවට
මේක ඉන්ස්ට්‍රක්ෂන්ස් වලට වැඩ කරලා ඔයාලට මේක ලස්සන වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. දැන් මේවට යට ටෙම්ප්ලේට් විදිහට පේන්නේ මේක හරහා ජෙනරේට් වුණ টොප් පොපියුලර් වීඩියෝස්. මේවට පේනවා ඉතින් මේ කාගේ හරි මූණක් දාලා ජෙනරේට් කරපු එකක් මේ. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝස් වල මේක හදාන්න පුළුවන් හැකියාවක් කරන්න තියෙනවා. ඔන්න ඔය විදිහට සරලව අපිට වීඩියෝ එකක් හදාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. දැක්කනේ ඇත්තටම මේ ප්‍රොම්ප්ට් එක දෙන එක තමයි ගොඩක් කටට ප්‍රශ්නයක් වුණත් ප්‍රශ්නයක් වෙන්නේ. ඔයාලට කිසිම ප්‍රශ්න නැතුව ප්‍රොම්ප්ට් එක Google Translate එකට දාලා ඒ කියන්නේ සිංහලෙන් දාලා ඉංග්‍රීසි වලට හරවලා ඒන ප්‍රොම්ප්ට් එක ඩවුන්ලෝඩ් කරලා ඔයාලට මේක YouTube එකට පේස්ට් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලට මම කලින් කිව්වත් වගේම දැන් ඔයා දැක්කම මේක අර පූසා හදපු වීඩියෝ එක දැක්කනේ. ඒකෙදි මම දුන්න ප්‍රොම්ප්ට් එකක්නේ. ඒක ඇත්තටම ගොඩක් ලස්සනට හැදිලා ආවා. නමුත් අපේ මූණ දාලා හදපු එකේ ඒ තරම් ලස්සනක් අපිට බලාපොරොත්තු වෙන්න බැරි වුණා. ඒ කියන්නේ ලස්සනක් බලාපොරොත්තු වෙන්න බෑ ඇත්තටම. ඒකට හේතුව තාම මේක මම කලින් කිව්වනේ ඔයාලට මේක තව ඉම්ප්‍රූව් වෙනවා කියලා. ඉතින් තව සති දෙකකින් තුනකින් වගේ බලන්න මේක ෆාස්ට් ඉම්ප්‍රූව් එකක් වෙන්නේ. වේගෙන් ඉම්ප්‍රූව් වෙනවා. ඉතින් සති දෙකකින් තුනකින් බලන්න කොච්චර ලස්සනද මේක වැඩක් ගන්න පුළුවන් හැකියාවක් තියෙද කියලා. ඉතින් මම ඔයාලට මේක එක්ස්ප්ලেইন කරපු නැති ෆීචර්ස් වගේ එකක් තියෙනවා. ඉතින් ඒ ෆීචර්ස් ටික ඔයාලට මම පෙන්නේ උඩ බාර් එකේ තියෙනවා කියලා මෙන්න මේ ටික. ඉතින් මෙන්න මේවට පාවිච්චි කරලා යූස් කරලා බලන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදියට YouTube එකටම වීඩියෝ හදලා දැන් මේ වගේ වීඩියෝ එකක් YouTube දානවා කිසිම දෙයකට බය වෙන්න ඕනේ නැහැ. මොකද YouTube එක කොපිරයිට් වදින්නේ නැහැ. YouTube එකම මේක හදලා දුන්නේ. ඒ නිසා YouTube එක කොපිරයිට් වදීමේ සම්භාවිතය 100.0 ගණන් තමයි තියෙන නිසා කොපිරයිට් වදින්නම නැහැ කියන තරම ගොඩක් කට්ටියනේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් මේකට යූස් කරනවා නම් පරිස්සම් වෙන්න. දැන් මම හදලා පෙන්නේ එක වීඩියෝ ක්ලිප් එකක් නේ. දැන් හිතන්න මේ වගේ වීඩියෝ ක්ලිප්ස් 10ක් වගේ හදාගත්ත එක කියන්නේ පූසා ඇවිදිනේවා, පූසා දුවනේවා. මම පූසෙක් කියලා කියන්නේ නැහැ. තව වාට ගොඩක් ඒවා ගන්න පුළුවන්. කුරුල්ලෙක්, පූසෙක්, මිනිස්සෙක් ඕන කෙනෙක් ගන්න පුළුවන්. මම මේ උදාහරණයක් කරන්නේ. ඉතින් මම පූසා උදාහරණයක් කියන්න. පූසා ඇවිදින එකක්, පූසා දුවන එකක්, පූසා කන එකක්, පූසා බොන එකක් ඕන එකක් වලට හදලා ඒ කියන්නේ එතකොට වීඩියෝ ක්ලිප්ස් 60ක් විතර වගේ අතට ආවා කියනකො 60ක් ඇසේ තෝරාගත්ත වීඩියෝ ක්ලිප්ස් 10ක් ආවා කියනකො මේ 10 වලට එකතු කරලා CapCut එකට දාලා එකතු කරන්න පුළුවන් නේ. CapCut එකට වගේ software එකකට දාලා මේ ටික වලට එකතු කරලා එක ෆිල්ම් එකක් හදා ගන්න පුළුවන් කියනකො ඉතින් පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව මේ YouTube දාන්න. YouTube දැම්ම කියන්නේ මේ අතරම ඔයා ටාගට් කරන පිටරට ඔඩියන්ස් එකක්. ඔයා මේක සිංහලෙන් දාන්නේ නැහැ කියනකො මේක පිටරටයිත් බලනවා. අන්න එතකොට ඔයාලට හිතන්න වෙන ආදායම කොහොමද කියලා try කරලා බලන්න නිකන් ඉන්න නැතුව. ඉතින් පොඩි වැඩක් ඉතින් try එකක් දාලා බලන්න සමහරවිට පුළුවන් වෙයි සමහරවිට බැරි වුණොත් අසාර්ථක වුණොත් මම ඔයාලට ඊළඟම තව මෙතනක් කරන් එන්න. ඉතින් නිකන් නිකමට try එකක් දීලා බලන්න ඔයා සාර්ථක වුණොත් එහෙම බැරි වෙනවා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකතර ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එකතර අපි සම්පූර්ණ කතා කරා YouTube application එක කරාම කොහමද විවිධ විදිහේ AI videos generate කරගන්නේ කියලා. ඉතින් මේක portrait landscape දෙකටම හදා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒත් පුළුවන් මේ කැමති විදිහට හදලා download කරලා හෝ එහෙම නැත්නම් කෙලින්ම YouTube එකට upload කරන්න. ඉතින් අපේ Facebook page එක ඔන්න හදලා තියෙන. ඉතින් ඒකේ link එක description එකේ තියෙනවා. ඊට අමතරව Instagram එක, WhatsApp channel එක, TikTok page එකේ links ඔක්කොම description එකේ පිළිවෙල link list එකම දාලා තියෙනවා. ඉතින් ආරාධනා කරන YouTube channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න කියලා දිගටම මේ වගේ videos බලා ගන්නවට bell icon එක click කරලා ඉන්න පුළුවන්. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනවා මුදිත් Pro YouTube channel එකේ මුදිත් යසින්ද ගිහින් එන්න සුබ දවස්.